කවුද ළමයි? කතාවේ අලුත් කොටසක් අරගෙන තමයි ආවේ. ඉතින් ඔයගලන්ට ආරාධනා කරනවා කතාව කියවන්න කියලා. කියවන ගමන් ඔයාලට කතාව ගැන හිතන දේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. කතාවට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් කොටසක් අරගෙන ඉක්මනින් එන්න. 25 කොටස. රශිකි යනෝයි මෙතනින් මගේ යකා උස්ස ගන්න නැතුව ශේරද කෑගැසුවේ රශික පසෙකට විසිවන විටය. රෝහල් සේවකයෙක් දෙව ආවේ ඔහුගේ හඬට. සර් මොකක් හරි ප්‍රශ්නයක්ද? මුං ඇතුළට එවන්න කලින් අහනෝයි රෙද්ද වෙන හැම එකම මේක අස්සට එවන්න එපා. එන හැම එකටම ඇවිත් බලන්න මම මියුසියම් එකේ තිබ්බ ඇන්ටික් බඩුවක්ද? තමුසෙත් නැගිටිනවා. ශේරදගේ හඬට ආශිර්වා ඉක්මනින් නැගිටින විට රශික පිටව ගියේ රෝහල් සේවකයාගේ මුහුණ දැකේ. සෝරි සර් මං ඉන්ෆෝම් කරන්නම්. කොහෙද මිනිස්සු යන්නේ මේක ගහලා යනවා. කෙල්ල වැටෙන විට ගැලවී ගිය සේලයින් කටුව පෙන්නු ශේරද කීවේ පාලනය කරගත් කූපේනි. මිස් බ්ලීඩ් වෙනවා. ඉන්න මම බෙහෙත් දාන්න. රෝහල් සේවකයා කෙල්ලගේ නල්ලතු සීරුමකට බෙහෙත් ගල්වමින් කීවේ කෙල්ල බිම බලා සිටින විටය. ඇති දැන්. ඒක මහ ලොකු තුවාලයක් නෙමෙයිනේ. ඩොක්ටර් එන්න කෙනා ගිහින්. ශේරද පවසන්නේ කුස තවමත් වමතෙන් තද කරගෙනය. තාමසෙත් ඉන්නවනේ දරුවට බෙහෙත් දාන්න දීගෙන. ඇති කියන කට නැද්ද? මූණ අතපත ගන්නකම් ඉන්නේ නිකන් මිනිහ අත ගන්නවා වගේ. ශේරද පවසන්නේ කෙල්ලගේ දැස් ඉසල්ලන විටය. ඇය උන්නේ ඔහුගේ සේලයෙන් රැඳවුම් පෙරලීම ගැන බැනවතිය කියා බියෙනි. නමුත් ඔහු මේ පවසන්නේ කුමක්ද? කොහොද තව වැදුනේ? කකුල වැදුණා නේද? කොල්ල අසන්නේ ඇය ඇද වැටෙන විට පසෙක වූ කුඩා කබඩේ කකුල වැදුරු බව දුටු නිසාය. චුට්ටක් එක ගානක් නෑ. සර් තුවාල රිදෙනවද? අත පොඩ්ඩක් ගන්නකො පෑරිලාද බලන්න. කෙල්ල කීවේ ලද අවසරයෙන් ශේරදගේ තුවාලේ බලන්නටය. ඔහු ඉන්නේ වේදනාවෙන් වගේ ඇයට තේරෙන්නේ ඒ මුහුණේ කෝපයත් සමග ඇඳි වේදනාත්මක ඉරියව් දෙකය. තුවාල බලන්න? ඇයි තමසේ දොස්තරද? නිකන් විකාර නැතුව ඩොක්ටර් එක්ක යනවා ගිහින් එනවා මෙතන පෑරුණු එක බලන්න. තමසේ බෙහෙත් ටික ඉල්ලලා දුන්නා නම් මෙහෙම වෙන්නේ නෑනේ. අර කෙල්ල නිකන් බැනුම් ඇහුවා. ශේරද පවසන්නේ කෙල්ල නොසිතාම ඌව ඇතවන විට. ඇයට රශිකව පෙනෙන්නට බැරිය. ශිව්ලි හා සසඳන විට කෙල්ලගේ වචනෙන් නම් ඇය මල හෝන්තුවකි. වෛද්‍යවරයා ශේරදගේ තුවාලයේ වෙළුම ලිහා නැවතත් අලුතෙන් බෙහෙත් ගැල්ලුවේ ඔහුට ප්‍රවේශම් වන ලෙසට පවසමිනි. සවස් වනතුරු කොල්ලා උනේ නින්දේය. ඒ ඔහුට ලබා දුන් වේදනා නාශක නිසාය. කෙල්ල නිදහසේ සිටියේ සුන්දරම් සවස කෑමත් රැගෙන පැමිණෙන විටය. සුදුමැණිකේ ජූඩි මාත්‍යා නිදිද? සුන්දරම් ඇසුවේ නිදා සිටින කොල්ලා දෙස බලමිනි. කෙල්ල හිස සැලුවාය. සෝමලතා ඇවිත් කෑම වේල දුන්නා. දවල් කෑම එක හොඳද? හොඳයි මාමේ. පව් යාලත්. මේ ඇඳුම්ද? කෙල්ල අසන්නේ බෑගයක් පෙන්වමිනි. ඔව් මාත්‍යට මුකුත් කියන්න නෑද මැනිකේ? නෑ මාමේ. මෙහෙන් දෙනවනේ සේරම මුකුත් කියන්න නැහැ. කෙල්ල කීවේ ගෙන බඩු අස්කර තබමිනි. සුන්දරම් යන විට විටම සිතල ඇතලු වූයේ කෙල්ලගේ මුවේ ඇඳුනේ සුන්දර සිනහවකි. අම්මේ කෙල්ල හිනාවක් දැක්කමයි. සිතිල කීවේ සිනහසෙමිනි. අනේ සර් කෙල්ල රතුවේ ලැජ්ජාවට. මෙන්න මේ කෙල්ල ලැජ්ජ වෙන්න දන්න. සිතිලස අපේස බලාගෙන ඉන්නේ. අනේ මේ එයා බලන් ඉන්න නම් ඔය ඔහොම සිරික්කේ දාගෙන ඉන්නේ නෑ නේද? කො බොස් නිතිද? ඔව් තුවාලේ පෑරිලා ආයෙම බෙහෙත් දැම්මා. නින්ද යන්න බෙහෙත් දුන්නා. ඒ මොකද නිකම්ම පෑරුණාද? සිතිල අසන විට කෙල්ල දහවල් ඉස්තරේ කීවේ කෙටියෙනි. අපෝ ඒ හොල්මනද මට පේන්න බෑ. හැම එකාගෙම එල්ලෙන්න හතරක් සල්ලි තියනවා කියලා දැනගත්තොත්. දැන් ශීර්තකේ පස්සේ වැටලා ඇති එහෙනම්. අහුනොත් නම් ඉතින් ගැලවෙනව බොරු. සාතේටම හින්දලා තමයි නවතින්නේ.
සිතිල පවසන්නේ කෙල්ල කට ඇරගෙන බලා සිටින විට. ඒක නෙවෙයි. ඔයා ඉන්නේ මෙතන සුන්දරම්ට ඉන්න පුළුවන්නේ. අනික හොස්පිටල් එකේම පේ කරලා කෙනෙක් ගන්න පුළුවන්. කවුරුත් නැත්තම් මං ඉන්න. ඔයා ගෙදර යන්න නංගි. මේ පිරිමියෙක්නේ. කිසිම මිනිහෙක් කැමති නෑ තමන්ගේ කියලා පිරිමියෙක් අස්සේ ඉන්නවට. තේරුණාද? ඡේරද සර් නිසා මං දෙපාරක් බේරුණා. සර්ට මෙහෙම වුණෙත් මං නිසා. ඒ නිසා මට පුළුවන් මේ වෙලාවේ නොබලනවා නම් එක මහ නරක දෙයක්. අනික ඡේරද සර් නපුරු වුණාට මං වගේ හිඟන කෙල්ලෙක්ට කරදර වෙන જાතිය නෙමෙයි. බයක් නැහැ ඒ නිසා. මිනිස්සුන්ගේ හිත ගැන අපිට කියන්න බෑ නංගි. ඔයත් ගොඩක් ලස්සනයි. පුංචි හුරතල් කෙල්ලෙක්. දෙයක් වෙන තප්පර ගානක් යන්නේ. මම කියන්නේ හොඳට. දැන් ගිහින් වොෂ් එක දාගන්නකෝ. එතකම් මම මෙතන ඉන්නම්. බඩගිනිද? සිතිල අසන්නේ කෙල්ල දෙසට නැවෙමිනේ. නෑ කෑමේ වල තියෙන්නේ. පස්සේ වොෂ් එකක් දාගන්නම් සර්. වැඩකට දාවේ? ඔව් සයින් වගේක් ගන්න තියෙනවා. ඒකටයි ඕව බලලා යන්න යාවේ. ෆෝන් එකක් තියනවද? හදිස්සියක් කෝල් එකක් දෙන්න මට. නෑ සර් පොඩි ෆෝන් එකක් තිබ්බා. දැන් ඒක නැති වෙලා පස්සේ එකක් ගන්නවා. ඒක තියාගන්නක දැනට. හෙට ඉතින් සිම් එකක් ගෙනත් දෙන්න. මේක මගේ පරණ සිම් එක. එන කෝල්ස් ගන්න එපා මුකුත්. මේ නම්බර් එක මගේ. මේකෙන් එන කෝල් විතරක් ආන්සර් කරන්න. කොල්ලා කිව්වේ කුඩා ජංගම දුරකථන කෙල්ල අත තබමිනි. අනිස මට එහෙම එපා. කියලා කිව්වේ බියපත් ඈසින් නිදා සිටින කොල්ලා දෙසට බලමිනි. මේ අහන්න ෂේරතට බය නම් මේක ඔයාගේ එකක් කියන්න. මගේ පරණ ෆෝන් එක සුන්දරම්ට කියලා ගෙන්න ගත්ත කියන්න. මම මිනිහට කියන්නම් ඔයාට ෆෝන් එකක් ගෙනත් දුන්න කියලා කියන්න කියලා. අනික දැනගත්තත් කමක් නැහැ. මට වැදගත් ඔයාගේ ආරක්ෂාව විතරයි. තේරුණාද? පරිස්සමින් ඉන්න. තව ටික දවසයි ඔයා ඔය ගෙදර ඉන්නේ. මං ඔයාටයි මල්ලිටයි ඉන්න තැනක් එක්ක ඉන්කම් එකක් ලැබෙන දෙයක් ඉක්මනින්ම හදලා දාන්න. එතකන් ඉවසගෙන ඉන්න. හරිද බබා? සිතල කීවේ කෙල්ලගේ හිස අත ගාමිනේ. කෙල්ල සීතලව ගියේ ඔහුගේ ස්වරයටයි. මුකුත්ම කියන්න එපා. පරිස්සමින් ඉන්න. මං යනවා. බොස් නැගිට්ටම මේ ටික දෙන්න. සිතිල පිට වූයේ කෙල්ලගේ හිස අතගා නළලත සියුම් සිපමක් සටහන් කරමිනි. ඇයට කිසිවක් සිතාගත නොහැක. ඔහු තමාට ලෙන්ගතු වැඩිය. එය තමාට ගැලපෙන්නේ නැත. අනෙක් අතට ශීරත දැනගතහොත් වන්නේ විනාශයක් පමණි. සල්ලිකාරින් පසුපස යනවා කියා තමාව පන්නා දමනු ඇත. මල්ලිගේ ඉගෙනීමත් එතනින්ම අවසන් වනු ඇත. සිතිලට පවා රැකියාවවත් අහිමි විය හැක. ඔහුට ලංවන්නට දිය නොහැක. ඇයි සුසුමක් කියලා ලයි සැහැල්ලු කරගත්තේ දුරකථනය දෙසට දැස් යොමු කරමිනි. තමුසේ හුල්ල මොකක්ද බලන්නේ කියලා බලනවටත්. ශීරතගේ හඬින් කෙල්ල තිගැස්සුනි. දෙවියනේ ඔහු සියල්ල දැක්කාද? එසේනම් තමාගේ අවසානය අත ළඟය. මුකුත් නැහැ සර්. ඩොක්ටර් කිව්වා සර් නැගිට ගමන් කියන්න කියලා. මං කියලෙන්න. කියලා දිවකී දුරකථනයේ සාක්කවමේ සාක්කුවට ඔබා ගනිමිනේ. මොනවද රැට කන්න තියෙන්නේ? ශීරත සන්නේ දැස් පියාගෙනමයි. එළවලුයි බිත්තරයි තම්බලා ටෝස්ට් පාන් පෙති දෙකක් එක්ක කිරි එකක්. කෙල්ල කිව්වේ තමාගේ කෑම එකට. ඔහු දැනත් වග කියන බව දැනියේ. ගන්න. ඒ නම් පුදුමයකි. සර් ඕක කන්න ගන්න ළඟට එක සැරේකම තේරෙන්නේ නැද්ද? ඉන්දියාප්ප තියෙනවා හවසගෙන ආපු ඒවා කොහොමද? කෙල්ල අසන්නේ සෙමිනි. ඔහුට මේ ටික කාම මදිය. ගන්න එහෙනම්. ශීරත පවසන්නේ ඉවත බලමිනි. ඔහුනම් පුදුම කෝලමකි. කෙල්ල පාර්සලේ ලිහුවේ කොල්ල අකමැත්තෙන් මෙන් බලා සිටීදී. නමුත් සුවඳට ඔහුගේ හිස ඉපේ හැරවුණි. ඔහුගේ දැස් පාර්සලය මතය. මොනවද කහපාට? මේ පොල් මැල්ලුම්. හාල්මැස්ස පැතල දාලා රසයි ඒක. කෙල්ල කියන්නේ හාල්මැස්සෙන් දැමූ පොල් මැල්ලුමත් අලහොදිත් සමග කළුවට සකස් කළ කුකුල්වස් ව්‍යංජනය සමග ඉන්දියාප්ප හොඳින් නනමිනි. හොඳින් නනු ඉන්දියාප්පකට කොල්ලගේ මුවින් තබන විට ඇය දුටුවේ ඔහුගේ දැස් තමා මතම තිබෙන බවය. ඒ පැල්ම ඇය විනිවිතයයි. ඒ ඇත්තේ කෝපයක් නම් නොව සුහද බවක්ද නැත. කෙල්ල බිම බලාගත්තේ ඔහුගේ තියුණු දැස් දෙස බලන්නට නොහැකිකමෙනි. දෙවැනි කට අනන විට කෙල්ල තිගැස්සුනේ සාක්කුවේ වූ ජංගම දුරකථනය එක්වරම නත දෙන විටය. ඇයට එහි සිහිවූයේ දැන්නේ. ඇය වහා ශීරත දෙස බැලුවාය. සයිලන්ට් කරලා කවලා ඉන්නවා.
කොල්ලා කීවේ කෝපයෙන් නොවේ. කෙල්ලට කලබලයට දුරකථනය අල්ලා ගන්නටවත් නොහැක. ශීරතගේ අතින් දුරකථනය ගෙන විසන්ධිකර පසකින් තැබුවේ නිහඬව මුව විවර කරමිනි. කෙළ නමුනේ දියෙන් ගොඩ දැමූ මාළුවෙකු පරිද්දෙනි. ඔහුගේ අසාමාන්‍ය නිහඬ බව නම් කුණාටුවක පෙර නිමිත්තකි. පාර්සලේම අවසන් කළ අය නැගිටින්නට හදන විට ශීරත ඇව නැවැත්තෝයේය. මේක කාලා ඉන්නවා. ඔහු කීවේ රෝහලෙන් දුන් කෑම පෙන්වමිනි. කෙල්ල බියටම කෑවාය. ඇය කෑමගෙන අවසන් වනතුරු කොල්ලා නිහඬය. මට කිරිකෝපි එකක් හදන්න තමසෙත් පුණා. ශීරත කියද්දී කෙල්ල යාන්ත්‍රිකව කිරිකෝපි දෙකක් සෑදුවාය. මේ නිහඬ බව කුමක්ද? ඇය වෙවුලයි. කෝපේ පවා වැටෙන්නට යයි. සිතිලව දන්නේ කොහොමද? දෙන්න අතර තියෙන කොච්චර දුරදිග සම්බන්ධයක්ද? ශීරත ඇසුවේ කෝපි උගුර සිරවි කෙළට කැස්සක් සෑදෙන විටය. හමු වෙමු නැවතත්. මොකද හිතන්නේ? නපුර එපාර මොනා කරන්න යනවද? එතකොට සිතිල එන පොට හොඳ නෑ. අපි බලමු ආශිර්වාද අයිති වෙන්නේ කාටද කියලා. ඉතින් මේ දෙන්නටම නැතුව වෙන කාට හරි අයිති වේද? ඒක නම් දන්නේ නැහැ. ඔයාලා දන්න එක්කෙනෙකුත් මේ කතාවේ ඉන්නවා. මතකද දන්නේ? චානකතවත් අන්න යත් මේකේ ඉන්න හොඳේ. අපි බලමු ඉස්සරහට කතාව ගැන හිතන දේ ඔයාලට පුළුවන් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. කතාවට ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් කොටසක් අරගෙන ඉක්මනින් එන්න.